මේ වීඩියෝ එකෙන් අදත් මම අරගෙන අවිල්ලා තියෙනවා මේ මවුල සම්බන්ධ ප්‍රශ්නයක්. මේක තියෙන්නේ 2020 විද්‍යාව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 13 වෙනි ප්‍රශ්නේ. මේක අහලා තියෙනවා ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක අඩංගු ඔක්සිජන් අණු සංඛ්‍යාව කොපමණද කියලා. මේකේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පැත්තකින් දීලා තියෙනවා. අපි දැන් බලන්න ඕනේ දැන් මෙතන අහලා තියෙන්නේ ඔක්සිජන් අණුවක. ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ ස්කන්ධය නම් 16. ඒකෝර අපි මතක් කරගන්න ඕනේ අර කලින් පාඩම් වලදී තිබුණා වගේ ඔක්සිජන් පරමාණු මේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක තියෙනවා කිව්වා මවුල එකක්. එතකොට ඒකේ තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ ග්‍රෑම් වලින් ලිව්වහම එතන තියෙනවා මවුලයක්. එතකොට මෙතන තියෙනවා මේ හයිඩ්‍රජන් වල ග්‍රෑම් එකක් තියෙන එක හයිඩ්‍රජන් අණු මවුල එක තියෙනවා. ඒකට අණු මවුල එකක වෙනකොට ග්‍රෑම් දෙක වෙලා තියෙනවා. ඒ තියෙන්නේ මෙතන හයිඩ්‍රජන් අණුවක් හින්දා. ඒ වගේම මේ ප්‍රශ්නේදී මෙතන තියෙන්නේ ඔක්සිජන් අණුවක්. එතකොට අපි දැනගන්න ඕනේ මේ අණුවට අණුක ස්කන්ධයට අදාළව මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. හරි. දැන් එතකොට ඔක්සිජන් මෙතන අණුවක් තියෙනවා. අණුක ස්කන්ධය තමයි එතකොට 32යි ග්‍රෑම්. මොකද පරමාණු මෙතන දෙකක් තියෙනවා අණුක. ඒකින්ද. එතකොට ග්‍රෑම් 32ක තියෙනවා මේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන අණු සංඛ්‍යාව. ග්‍රෑම් 32ක. හරි. ඊට පස්සේ මේකේ අහලා තියෙන්නේ ග්‍රෑම් 64ක තියෙන අණු සංඛ්‍යාව තමයි අහලා තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යාවේදී 32ේදී තියෙනවා අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒක අහලා තියෙන්නේ 64දී. එතකොට මම ලියා ගන්න මෙතනින් 64 ග්‍රෑම් 64 කොච්චරද කියලා අහලා තියෙන්නේ. ඒකනේ අපිට හොයන්න තියෙන්නේ. මම ඒකට x කියලා දා ගන්නවා. මෙතන 32ක නම් තියෙනවා ග්‍රෑම් 32ක නම් තියෙනවා අණු මේ ප්‍රමාණය. මම මේක ලියන්න ටික වැඩි හින්දා මම මෙතනින් ඊතලයක් ගහ ගන්නවා. මේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවේ ප්‍රමාණය තමයි මේකේ අණු තියෙන්නේ. හරි. අපි දැන් මේක හොයද්දී මම වෙන පාඩක් ගන්නවා. මම ලියා ගන්න මේ විදිහට 32යි ග්‍රෑම් විදීම ඉන්න ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. සිතුම් මේක පැහැදිලි නැති ඇති. 23 තියෙන්නේ මෙතන සමානයි හරි. ඊට පස්සේ මම මේක උක්ත කරලා ඉනවා මේ විදිහට රස ගුණිතය දානවා මේකට. මල්ලිනක 32යි මම මෙතෙන්දී ග්‍රෑම් ලියන්නේ නැහැ. මොකද ග්‍රෑම් දෙපැත්තෙම තියෙන හින්දා ග්‍රෑම් අයින් වෙලා යනවා. ඉතින් 32යි ගුණ කිරීම x. ඒකට 32x කියලා එනවනේ. මෙතන ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව 6.0.2යි 2යි හරි.
දැන් මේ පැත්තේ x හොයන්න මෙතන 32යි x තියෙන 32 ගුණ කිරීම x. එතකොට මේ දෙපැත්තම 32කින් බෙදන්න ඕනේ. මම ඒක මෙතනින් උඩින් ලියනවා. එතන තියෙන ගුණ කිරීම x නෙමෙයි 64. එතකොට මේ 32ට මේ පැත්ත 32කින් බෙදන්න බෑ. හරි. දැන් මෙතන මේ පැත්තේ x තනි වෙනවා. මෙතන 32ට 32 ඒවා 1යි 64ට 32 ඒවා 2යි. එතකොට අපිට උත්තරේ විදියට ලියන්න පුළුවන්. මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව ලියලා 10 23 ගුණ කිරීම 2නේ. හරි. මේක තමයි අපිට උත්තරේ ඉදිරියට ගන්න පුළුවන්. එතකොට මේ උත්තර ටිකෙන් අපිට ගන්න පුළුවන් මේ දෙවෙනි උත්තරේ. මේකනේ තියෙන්නේ 2 ගුණ කිරීම අවගාඩ්‍රෝ සංඛ්‍යාවනේ. එතකොට ඔක්සිජන් වායු ග්‍රෑම් 64ක තියෙනවා මෙන්න මේ සංඛ්‍යාවක් අවගාඩ්‍රෝ සංඛ්‍යාව දෙකකින් ගුණ කරාම එන ප්‍රමාණයේ සංඛ්‍යාවක් 90 තියෙනවා. අපිට මේ දෙක තමයි හරි උත්තරේ විදිහට ගන්න පුළුවන්. මම හිතන මේ ගාන හදපු හැටි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.